ඕක ටිකක් අපි මේ කතා කරගෙන ආපු කාරණාවට සෑහෙන පරිබාහිර වෙනස් සිද්ධියක් නිසාම තමයි මම ඕක මේව කරන්නේ. මම අයියේ මේ ඒ කියන්නේ මේක මට බලපෑම ඇති කරන්නේ කුඩා කාලෙම ඇති කරන එකක්. අපේ පවුලේ ඥාතියෙකුට ඥාති ස්වාමීන් වහන්සේ කෙනෙකුට අයත් ළමා නිවාසයක සිද්ධ වෙච්ච යම්කිසි සිද්ධියක් නිසා මේ එක කාලෙක මගේ හිතට දැනෙච්ච එකක් ඒක. ඒක මම නිතර දැකලා තියෙනවා මේ මේක ටිකක් විවේචනාත්මකවත් මම නිතර කියන එකක්. මේ ඒ කියන්නේ ආගමික ශාස්ත්‍රවරු විශේෂයෙන් වික්ෂුන් වහන්සේලා ඇතුලේ තමයි මට ආශ්‍රය ඒ කියන්නේ අසුර වැඩිපුර හම්බෙලා තියෙන්නේ දැකලා තියෙන්නේ මම. ඉතින් ඒ ඇතුලේ තියෙන ඇත්ත තත්වයන් අපි එළිය දකින තත්වයන්ට වඩා සෑහෙන වෙනස්. සපුරා වෙනස්. එතකොට මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඒවකට මම පොඩි කාලේ කුඩා ළමයෙක්ව ඉන්නකොට මගේ සම වයසේ ඉන්න අය කොච්චර ඒ සම්බන්ධයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවද කොච්චර මේ අපි කියන්නේ අපයෝජනයන්ට ලක් වෙනවද ඒව හංගගෙන ඉන්නවද කොච්චර මානසික පීඩනයන්ට ලක් වෙලා ඉඳලා ඉන්නවද කියන එක මම මේ ඇත්තරම මේ මම අහලා තියෙනවා මට කියලා තියෙනවා. හැබැයි මට ඒ කාලේ වෙනකොට ඒ වලට කරගන්න මට මේ ඒ කියන්නේ කිසිම දෙයක් මට බෑ ඇක්ෂන් එකක් ගන්න බෑ. සහ ඊට පස්සේ අපේ ජීවිත වෙන වෙන පැති වලට ගියාට පස්සේ මට නැවත ඔය සමහර වෙලාවට සෝෂල් මීඩියා හරහා දකින සමහර සිද්ධිත් එක්ක මට ඒක නැවත මතක් කරනවා. මෙච්චර දියුණු ලෝකෙක මෙච්චර ළමයි ගැන කතා කරද්දී ඇයි තාම අපිට බැරි වෙන්නේ මේ කුඩා ළමයින්ව මේ ආගමික ශාස්ත්‍රවරු විදිහට පූජකයන් විදිහට බඳව ගන්න එක නවත්තන්න. ඇයි මේ ආගමික පූජකයන් විදිහට මෙහෙම ළමයින්ව ගන්න? හොඳටම දැන විවිධ මම කියන්නේ ළමයිගේ ජීවිතයේ ළමයෙක් විඳින්න ඕනි විදිහ නැති කරන එකත් ළමා අපයෝජනයක් විදිහට මට දැනෙනවා. ඒ කියන්නේ සෙල්ලම් කරන්න එපා, දුවන්න එපා, මේව කරන්න එපා, ගස් නගින්න එපා වුණොත් ඒකත් යම් කිසි ආකාරයක සෑහෙනම පීඩනයක් නේ. එතකොට ළමයෙකුට කිසිසේත්ම අර්ථයක් නොදෙන දේවල් කටපාඩම් කරලා ජීවිතේ කියන්න වෙන එක අදහසක් නැතුව දේවල් ජීවිතේ යාගේ ප්‍රැක්ටිස් එක වෙන එක සෑහෙනම අපරාධයක්.